ආයිබෝවන් හිතන්නකෝ මුළු රටක්ම මුහුණ දෙන ලොකු අර්බුදයකට පෞද්ගලික සමාගමක් මැදිහත් වෙලා විසඳුමක් දෙනවා. අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ ඇදගන්නත් බැරි කතාවක් ගැන. දකුණු කොරියාවේ සමාගමක් ගත්ත පුදුම හිතන පියවරක් ගැන. මෙහෙම හිතමුකෝ. තමන් වැඩ කරන කම්පැනියේ ලැබෙන හැම දරුවෙක්ටම ඩොලර් 72000ක් දෙනවා. කොහොමද ඒක? නිකන් හීනයක් වගේ නේද? හැබැයි මේක හීනයක් නෙවෙයි දකුණු කොරියාවේ ඇත්තටම සිද්ධ වෙන දෙයක්. ඔව් හරියටම ඩොලර් 72000ක්. මේ ගාන පොඩ්ඩක් හිතලා බලන්න. අපේ සල්ලි වලින් කිව්වොත් රුපියල් මිලියන 28ටත් වඩා වැඩි. ඇත්තටම හිතාගන්නත් බෑ නේද? ඔන්න ඕක තමයි දකුණු කොරියාවේ සමහර සේවකයන්ට ලැබෙන ඒ පුදුමාකාර දීමනාව. ඉතින් ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි මෙච්චර ලොකු ගාණක් නිකන් දෙන්නේ? ඒකට හේතුව මොකද්ද? අන්න ඒක තේරුම් ගන්න නම් අපි මුලින්ම බලන්න ඕන දකුණු කොරියාව දැන් මුහුණ දීලා ඉන්න බරපතලම අරුබුදය මොකද්ද කියලා. 0.7 පා. මේ අංකය තමයි මේ මුළු කතාවේම කේන්ද්‍රය. මොකද්ද මේ? මේ තමයි දකුණු කොරියාවේ ශාස්ත්‍රීයත්ව අනුපාතය. සරලවම කිව්වොත් මුළු ලෝකයෙන්ම තියෙන අඩුම උපත් අනුපාතය. හිතන්නකෝ රටක ජනගහනය ස්ථාවරව තියාගන්න මේ අගය 2.1ක්මත් වෙන්න ඕන. එතකොට 0.75 කියන්නේ කොච්චර බරපතල තත්ත්වයක්ද? මේ අඩු උපත් අනුපාතය කියන්නේ නිකම්ම ඉලක්කමක් විතරක් නෙවෙයි. ඒක පිටිපස්සේ තියෙන ලොකු කතාවක්. අධික ජීවන වියදම, ඒ වගේම දරුණු තරංගකාරී රැකියා සංස්කෘතිය. මේ නිසා ගොඩක් අය දරුවෝ හදන්න එක කල් දානවා. ඉතින් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? රටේ වැඩ කරන මිනිස්සු ගාන අඩු වෙනවා. ආර්ථිකය පොඩි වෙනවා. අන්තිමට ජාතික ආරක්ෂාවටත් ප්‍රශ්න එන්න පුළුවන්. හරි. මෙන්න තමයි ඇත්තටම තිගැස්සෙන කාරණය. විශේෂඥයෝ කියන විදිහට 2072 වෙනකොට රටේ මුළු ජනගහනයෙන් 3/1ක්ම නැති වෙලා යයිලු. හිතාගන්න පුළුවන්ද? 3/1ක්. අන්න එතකොට තේරෙනව නේද මේ තත්ත්වයේ බරපතලකම. හොඳයි. ඉතින් රජ මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න දඟලනකොට කවුරුත් හිතපු නැති පැත්තකින් විසඳුමක් එනවා. ඒ තමයි පෞද්ගලික අංශය. එයාලා දැන් මේකට පෙරමුණ අරගෙන ඒ වගේම එයාලා ඉන්නේ හරිම නිර්භීත වෙනස්ම විදිහේ විසඳුමක් එක්ක. ඉතින් මොකද්ද මේ විසඳුම? එයාලා කියනවා ඉපදෙන හැම දරුවෙක්ටම ඩොලර් 72000ක් දෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි අම්මට විතරක් නෙවෙයි තාත්තටත් පඩි සහිත නිවාඩු දෙනවා. ඇත්තටම කිව්වොත් මේක විප්ලවීය පියවරක්. හරි. දැන් ප්‍රශ්නේ තමයි මේ යෝධ මුදල් දීමනාව ඇත්තටම වැඩ කරනවද? මේකෙන් ඇත්තටම වෙනසක් වෙලා තියෙනවද? අපි බලමු මේක මිනිස්සුන්ගේ ජීවිතවලටයි රටේ උපත් අනුපාතයටයි කොහොම බලපාලා තියෙනවද කියලා. මෙන්න එක සේවකයෙක් කියපු කතාවක්. අපේ දරුවෝ දෙන්න නිසා ලැබුණු සල්ලි වලින් අපිට අලුත් ගෙයක් ගන්න පුළුවන් වුණා. මේකෙන් පේනව නේද? මේක නිකම්ම සල්ලි ගන්න කතාවක් නෙවෙයි. මේක මිනිස්සුන්ගේ මුළු ජීවිතේම වෙනස් කරන දෙයක්. ඉතින් මේක සංඛ්‍යා ලේඛන ගැන කතාවක් නෙමෙයි. මේක ඇත්ත ජීවිත ගැන. දරුවෙක් හදන්න තියෙන ලොකුම බාධාවක් තමයි අධික ජීවන වියදම. අන්න ඒ ප්‍රශ්නෙට මේකෙන් කෙලින්ම උත්තරයක් ලැබෙනවා. ඒ වගේම මේකෙන් අනාගතය ගැන පොඩි බලාපොරොත්තුවකුත් පෙන්වන්න තියෙනවා. මොකද මුල් වාර්තාවලින් පේන දෙයක් තමයි මේ නිර්භීත පියවර නිසා උපත් අනුපාතය ටිකක් හරි වැඩි වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ මේක වැඩ කරනවා වෙන්න පුළුවන්. හරි. අපිට පොඩ්ඩක් මේ කතාව දිහා ලොකු චිත්‍රයක් විදිහට බලමු. මේ අලුත් ප්‍රවණතාවෙන් මුළු සමාජයටම ලැබෙන පණිවිඩය මොකක්ද? ඉතින් අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නේ ඉතුරු වෙනවා. පෞද්ගලික සමාගම් වලට ඇත්තටම රටක දෛවය වෙනස් කරන්න පුළුවන්ද? රටක ලොකු අර්බුදවලට කොම්පැනි වලින් විසඳුම් වෙනකොට සමාජයක් විදිහට අපි යන්නේ කොහටද? මේක හිතන්නට යමක් ඉතිරි කරමින් අදට අපි මෙතනින් නවතිනවා.